කොහොමද යාළුවනේ ස්ටාර්සල්ගේ අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. Boys of Flowers කියන්නේ අපි ගොඩක් ආසාවෙන් බලපු නාට්‍යයක්. ඒක නිසා ඒකේ රඟපාපු නර්මලියන්ගේ අලුත්ම තොරතුරු ටිකක් ඔයාලට අරගෙන එන්න අපි හිතුවා. මේ නාට්‍යයේ ප්‍රධාන නිලියගේ චරිතය වන ගුම් ජයන්තිගේ චරිතය කරන්නේ කොරියාවේ ප්‍රසිද්ධ නිලියක් වන කූ හයි සුන්. මේ Boys of Flowers නාට්‍යයේ රඟපෑමට පෙර සිටම ප්‍රසිද්ධ නිලියක්. ඉතින් මේ Boys of Flowers නාට්‍ය මගින් ඇගේ ප්‍රසිද්ධිය තවත් ඉහළ යනවා. කූ හයි සුන් 2015 දී රඟපාපු බ්ලඩ් කියන නාට්‍ය අතරතුරදී එහි ප්‍රධාන නළුවා වන අන්ජී හියුන් සමග ආදරයෙන් බැඳෙනවා. 2016 දී මොවුන් දෙදෙනා විවාහ වන අතර ඉන් වසර 3කට පසුව මොවුන් දෙදෙනා දික්කසාද වීමට තීරණය කරනවා. මෙහිදී කූ හයි සුන් තමන්ට දික්කසාද නොවි විවාහ ජීවිතය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය නමුත් තම සැමියා හට දික්කසාද වීමට අවශ්‍ය සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා කරනවා. ඒ වගේම තවදුරටත් කරුණු ඉදිරිපත් කරන කූ හයි සුන් ඇගේ සැමියා විවිධ කාන්තාවන් සමග අන්‍යම් සම්බන්ධතා පවත්වන බවටත් පැවසුවා. මුලදී රසිකින් කූ හයි සුන්ගේ පැත්ත ගත්ත පසුව ඇගේ සැමියා අන්ජේ හියුන්ගේ ප්‍රකාශ දෙදෙනාගේ කෙටි පණිවිඩ ආදී සමාජ මාධ්‍යයේ එළවීම ඒ වගේම තමයි තමන්ගේ පෞද්ගලික ජීවිතය ප්‍රශ්න තීමාවකින් තොරව එළියට දෙනවා යයි පවසමින් බොහෝ දෙනෙක් කූ හයි සුන්ව විවේචනය කිරීමට පටන් ගත්තා. මේ දෝෂාරෝපණත් සමග කූ හයි සුන් తాවකාලිකව තමන්ගේ රංගන ජීවිතයට සමුදී කොරියානු විශ්වවිද්‍යාලයක උපාධියක් හැදෑරීමට යොමු වුණා. පසුගිය වසරේ මාර්තු මාසයේදී රූපවාහිනී වැඩසටහනක කූ හයි සුන්ගේ නවතම තොරතුරු පෙන්වූ අතර ඇය ඒ දිනවල තමට ජීවත් වීමට ස්ථානයක් නොමැතිකම නිසා විශ්වවිද්‍යාලයේ වාහන පාකින් එකේ තමන්ගේ කාර්යකට වී නිදා ගන්නා බවට ඉදිරිපත් කළා. ඇය මේට හේතුව පසුව ඉදිරිපත් කළ අතර ඇය සාමාන්‍යයෙන් තමන්ගේ මවගේ නිවසේ නතර වී සිට විශ්වවිද්‍යාලයට ගියත් මේ දිනවල විවාහ කටයුතු නිසා මවගේ නිවසේ සිට දිනපතා යාම ඒම අපහසු කටයුත්තක් බවත් පැවසුවා. මේ දිනවල ටික දිනකට පමණ කුලියට නිවාස දීමද නවතා ඇති නිසා ඇයට නැවතීමට තැනක් අවශ්‍ය බැවින් පමණක් ඇය මෙසේ తాවකාලිකව සිටින බවට තම රසිකයන්ට පැහැදිලි කරා. ඒ වගේම තමයි ඇය මේ වන විට Instagram හරහා තම එදිනෙදා ජීවන තොරතුරු රසිකයන් එක්ක බෙදා ගන්නවා දකින්න පුළුවන්. ජීහුගේ චරිතය රඟපෑ කිම් හ්යුන් ජූන් මේ වන විට 38 වන වියේ පසුවන අතර මොහු නළුවෙක් වීමට පෙර ප්‍රසිද්ධ ගායක කණ්ඩායමක් වන SS501 හි සමාජිකයෙක්. කිම් හ්යුන් ජූන්ට ගායකයෙක් සහ නළුවෙක් ලෙස ලෝපුරා ප්‍රසිද්ධියක් තිබූ අතර 2014 වසරේදී ඔහුගේ හිටපු පෙම්වතිය ඔහුට එරෙහිව නඩුවක් ගොනු කරා. ඒ ඔහු තම පෙම්වතියට පහර දුන් බවට. ඒ විතරක් නෙමෙයි ඔහුගේ හිටපු පෙම්වතියට ඔහුගෙන් දරුවෙක්ද ලැබෙන්න යන බවට ඊට මාස කිහිපයකට පසුව නිවේදනය කරා. මෙම ප්‍රශ්න හේතුවෙන් කිම් හ්යුන් ජූන්ගේ නමට විශාල වශයෙන් හානි සිද්ධ වුණා. තමන් ළඟදී විවාහ වුණු බව 2022 දී කොන්සර්ට් එකකදී කිම් හ්යුන් ජූන් නිවේදනය කරා. ඒ තමන්ගේ පළමු ආදරය බවයි ඔහු පැවසුවේ. ඉන් මාස දෙකකට පසුව ඔවුන් තමන්ගේ පළමු දරුවා පිළිගත්තා. පසුගිය කාලයේදී කිම් හ්යුන් ජූන් තමන්ගේ රංගන හා ගායන ජීවිතයට තරමක් විවේකයක් දී වගා කටයුතු වල නිරත වෙනවා දක්නට ලැබුණා. ඒ අතර තමන්ගේ වගා කටයුතු පිළිබඳව YouTube channel එකක් ඔස්සේ තමන්ගේ රසිකයන්ව දැනුවත් කිරීමත් ඔහු සිද්ධ කරා. පසුගිය කාලයේ වර්ෂාව නිසා ඔහුගේ වගාවන් විනාශ වී විශාල පාඩුවක් ලැබුව අතර ඔහුට එයින් විශාල මුදලක්ද අහිමි වූ බව වාර්තා වුණා. ඒ වගේම වසර ගණනාවකට පසුව SS501 කම්බැක් එකක් සහ වර්ල්ඩ් ටුවර් එකක් එන බවට මීට දින කිහිපයකට පෙර නිවේදනය කරා. ඒ අනුව අපිට කිම් හ්යුන් ජූන් ගායකයෙක් විදිහට නැවතත් දැක ගන්න පුළුවන්. ලී මින් හූ එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ජුගුම් පියෝට දැන් අවුරුදු 37ක්. අදටත් කොරියානු නාට්‍ය තුල ආධිපත්‍ය පතුරන් ඉන්න ලී මින් හූගේ ජනප්‍රියත්වයේ නම් කිසි අඩුවක් වෙලා නැහැ. මේ වන විට ලී මින් හූ ගොඩක් දුරට රොම්කොම් ගණනේ නාට්‍යවලට වඩා චරිතාංග චරිත තෝරගන්නවාද දකින්න පුළුවන්. විවිධ කාලවලදී විවිධ පුද්ගලයන් සමග ප්‍රේම සම්බන්ධතා පවත්වන බවට කටකතා පැතිරුණද ඔහු මේ අතරින් තහවුරු කර ඇත්තේ සම්බන්ධතා දෙකක් පමණයි. ඒ බේසුසී සහ පාක් නීයන් කියන සුප්‍රසිද්ධ නිලියන් දෙදෙනා සමග.
මේ වන විට තනිකඩ ජීවිතයක් ගත කරන ලී මින් හූගේ අලුත්ම නාට්‍යයක් වන When the Stars Gossip නම් නාට්‍ය මේ වසරේ මුලදී විකාශනය වුණත් ඒ එතරම් ප්‍රසිද්ධියක් අත් කරගන්න සමත් වෙන්නේ නැහැ. කෙසේ නමුත් මේ වසරේ තිරගත වීමට නියමිත Omniscient Reader The Prophet නම් චිත්‍රපටය අති විශාල සාර්ථකත්වයක් ළඟා කරගෙන ඇතැයි බොහෝ දෙනෙක් මත පළ කරනවා. යී ජංගි චරිතය රඟපාපු කිම් බම් මේ වන විට 35 වන වී පසු වෙනවා. Boys Over Flowers නාට්‍ය විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් මොහු 2012 වසරේදී ආතරයිටිස් රෝගයට ගොදුරු වෙනවා. ඒ පඩම් කියන නාට්‍ය සඳහා විශාල වශයෙන් ශාරීරික බර අඩු කර ගැනීම හේතුවෙන්. කිම් බම් ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධතා දෙකක් පැවැත් වූ අතර ඉන් පළමුවැන්න 2013 දී වාර්තා වූ Goddess of Fire එනම් කිරිමැටි සිත්තරාවේ නාට්‍ය ප්‍රධාන නිළිය වූ මූන්ගා යං සමග පැවැත් වූ සම්බන්ධතාවය. ඉන් අනතුරුව 2018 දී ඕයුන්සු නම් නිළිය සමගද ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත් වූ අතර ඒ මාස කිහිපයකට පමණක් සීමා වුණා. කිම් බම් 2020 දී Tale of the Nine-Tailed නම් නාට්‍ය දෙවන ප්‍රධාන චරිතය රඟපෑ අතර ඒ ඔහුගේ රංගන ජීවිතය නැවත නගා සිටුවමින් විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්නට සමත් වුණා. මොහු 2023 සිට කිසිදු නාට්‍යයක රඟපා නැති අතර පසුගිය වසරේදී මියුසිකල් එකකට පමණ රංගනයෙන් එක් වුණා. මේ වන විට 41 වන වියේ පසු වන කිම් ජුන් තමයි සේ වූබින් කියන චරිතය රඟපෑවේ. මෙයා නළුවෙක් වීමට ප්‍රථම T-Max කියන ගායක කණ්ඩායමේ සමාජිකයෙක්. Boys Over Flowers නාට්‍යයේ Paradise නම් ගීතය ගායනා කරන්නේ මෙයාගේ බෑන්ඩ් එක. කිම් ජුන් ගැන කතා කරොත් මොහු තමන්ගේ ජීවිතේ බොහෝ පෞද්ගලිකව ගෙන යන කෙනෙක්. මොහු 2015 වසරේදී ශේෂ්ත්‍රයෙන් පිට තරුණියක්ව විවාහ කරගත අතර මේ වන විට එක් දරුවිය. පසුවේදී වූ විස්තර අනුව විවාහ වන විට ඔවුන් වසර 9ක සිට පෙම්වතුන්ව වෙනවා වගේම සම්බන්ධය පටන්ගෙන ඇත්තේ ඔහු ගායකයෙකු වීමටත් පෙරයි. ඔහු 2018 දී තම දියණියව ප්‍රථම වතාවට මාධ්‍යට හඳුන්වා දුන්නා. ඒ KBS නාටිකාවේ වැඩසටහනකට එක්වෙමි. එහිදී ඔහු තම දියණියව Boys Over Flowers නාට්‍ය රූපගත කළ ස්ථානවල චාරිකාවක් එක්කගෙන ගියා. ඔහු විවාහයෙන් පසුව රංගන කටයුතු වලට සහභාගී නොවූ අතර 2019 වසරේදී යළි රංගනයට අවතීර්ණ වූ ඔහු එම වසරේදී චිත්‍රපට කිහිපයක රංගනයේ නිරත වුණ නමුත් ඉන්පසු නැවත කිසිදු නිර්මාණයක දැක ගන්නට හැකිවන්නේ නැහැ. ඉතින් අපි අදට ඔයාලගෙන් සමුගන්නවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරන් එනකන් දිගටම අපිත් එක්ක රැඳී ඉන්න.